ආයුබෝවන් සියලු දෙනාම කවිස්කෙල්කේ YouTube channel එකට පිළිගන්නවා 2025 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාර ගැනීම ආරම්භී තිබෙනවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු UGC එකෙන් නිකුත් කරමු විශේෂ නිවේදනය මොකක්ද කියලා. 2025 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025-2026 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාර ගැනීම අද 28 වෙනිදා සිට මැයි 10 වෙනිදා දක්වා සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. මාර්තු 31 වෙනිදා රාත්‍රියේ අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ අතර මෙවර උසස් පෙළ අපේක්ෂකයන් 2,81,000 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. එයින් උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 1,76,000ක් සරසවි වරම් ලබාගෙන තිබෙන බවට වාර්තා වෙනවා. සිසුන් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත. UGCෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අද සිට විශ්වවිද්‍යාල ආයුධම්පත් යොමු කළ හැකි බවට තමයි දැනුම් දී තිබෙන්නේ. අද සිට මැයි 10 වෙනිදා දක්වා ඔයාලට ආයුධම්පත් යොමු කරන්න පුළුවන්. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කෙල්කේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යෙන් මේ කාල සීමාව ඇතුළතදී අනිවාර්යෙන් ආයුධම් කරන්න.